1933 ජූනි 13 වන දින රත්නපුර ලෙල්ලෝ පිටියේ උපත ලැබූ ජෝඅබේ වික්‍රම මහතා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ රත්නපුර සීවලී මධ්‍ය මහාවිද්‍යාලයෙනි. අනතුරුව ජීවන චිත්‍රාගාරයේ සේවයට පැමිණි ඔහු ප්‍රහසව නළුවෙකු ලෙසින් සරදම චිත්‍රපටයෙන් සිනමාවට එක්විය. දීපසිකා, සරසවි, ජනාධිපති, ස්වර්ණ සංක යනාදී දේශීය සම්මාන රැසකින් පිදුම් ලැබූ ජෝඅබේ වික්‍රම මහතා සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම ආසියානු නළුවාට හිමි රජත සම්මානයද දිනාගත්තේය. සාරවිට, වැලිකතර, තුන්මන් හන්දිය, චණ්ඩියා, මඩොල් දූව, පුරහඳ කළුවර, ද ගෝඩ්කින්ස්, සිංහබාහු, දැස නිසා වැනි චිත්‍රපට රැසක චරිතාංග නළුවෙකු ලෙස ජෝඅබේ වික්‍රම මහතා සිය රංගන ප්‍රතිභාව පෙන්눔 කළේය. ඔහු චිත්‍රපට 151ක විවිධ චරිත නිරූපණය කර තිබේ. ඔහුගේ දේහය කලා භවනයේ සිට බොරැල්ල කනත්ත වෙත පස්වරු 3ට රැගෙන එනු ලැබීය. ආගමික වතාවන් මෙහෙවන ලද්දේ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමල රතන හිමියන් විසිනි. අන්‍ය ආගමික නායකයෝද මේ අවස්ථාවට සහභාගී වූහ. ජ්‍යෙෂ්ඨ ගණනාවක කලාකරුවෝ ප්‍රාර්ථනා පහන් දල්වා ජෝඅබේ වික්‍රම රංගදරයන්ට නිවන් සුව පැතූහ. පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයෝද සිනමා ලෝලී වූ විශාල පිරිසක්ද අබමංගල්‍යයට එක්ව සිටියහ. එතකොට ඒ